යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ නෝද අද ඉතින් මම ඔයගොල්ලෝගේ කියන්න හදන්නේ ඉතින් අපේ ඉස්කෝලේ ෆෙස්ටිවල් එකක් තියෙනවා හොස්ටල් ෆෙස්ටිවල් කියලා. ඉතින් ඒක බලන්න කියන්න හදන්නේ. ඉතින් අද මගේ යාළුවෝ ඉන්නවා වෙන විදිහට මේගොල්ලොත් යනවා. මේගොල්ලෝ ඉන්නවා නටන්න මේ පර්ෆෝම් කරන්නේ මම ඒගොල්ලෝගේ වැඩත් ඔයගොල්ලොන්ට වෙන්නන්න. ඉතින් අපි ෆෙස්ටිවල් එකට ගිහිල්ලා අම්මියු. හරිද යාළුවනේ දැන් ඉතින් මේ විදිහට අපි ටිකට් එක දාන්න ඕනේ මෙතනින්. ටිකට් එක දැම්මම මෙතනින් එනවා. අපි ට්‍රේන් එක නම් ඉතින් අපිට බලන් ඉන්න වෙනවා. අපි ඉතින් තව විනාඩි තියෙනවා 15ක් විතර තියෙනවා. ඉතින් අපි බලන් ඉමු ට්‍රේන් එක එනවා.扉が閉まります。ご注意ください。扉閉まります。ඉතින් යාළුවනේ මම කාණ්ඩයක් හදාගත්තා මේ ට්‍රේන් එකේ යන්න. ඉතින් මට මේක සල්ලි දාලා ඒතර හැමදාම යන්න පුළුවන්. එන්න මේ වගේ කාණ්ඩයක් හදාගත්තා. ඉතින් ඒක ටිකට් ගන්න ඕනේ හදිසියෙ යන්න පුළුවන්. ඉතින් බලමු ඉතින් මේක මොන වගේද කියලා. ඉතින් මේකට කලින් සල්ලි දාන්න ඕනේ. ඉතින් සල්ලි දාලා ඉවරලා කාඩ් එක ඔයින් අල්ලන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අල්ලලා ඉවරලා ආපහු එළියට එන තැන තියෙන ස්ටේෂන් එකෙන් ආපහු කාඩ් එක අල්ලලා එන්න දෙන්නේ. ඉතින් පොඩි සරල දෙයක් තියෙන්නේ. ඉතින් ඕක 700ට වටිනවා. ඒකින් තමයි මම කාඩ් එක ගත්තේ. අවුලක් නැහැ ඉතින් ජීව. ඊට පස්සේ ඉතින් ඔන්න ඔතෙන් තමයි අපිට ඉස්කෝලෙන් එන්න කියලා ලොකේෂන් එක දාලා තිබ්බේ නම් ඉතින් මෙතෙන්ට ඕසකා කාස්ටල් එකත් ලස්සනට පේනවා. ඉතින් ඕසකා කාස්ටල් එකම පිටිපස්සේ වගේ තමයි ඉතින් අපිට දාලා තියෙන ස්ටේජ් එක තියෙන්නේ. මේක තමයි ඉතින් ලොකේෂන් එක අපිට එන්න කියලා දාලා තිබුණා. ඉතින් යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ උත්සවයේ තියෙන දැන් ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඔය වගේ ඉතින් තියෙන ස්ටේජ් එක ළමයි ඇවිල්ලා ඉන්නවා. තාම පටන් ගන්න නැහැ. ඉතින් අපි පටන් ගත්තාම බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා මෙතන. හරි යාළුවනේ ඉතින් අපේ ඉවෙන්ට් එක පටන් ගන්න හදන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඉතින් පොඩ්ඩක් ඉන්න. මුලින්ම ඉතින් පටන් ගන්නකොට එක එක රටවල් වල ඉතින් ඒගොල්ලොන්ගේ රටේ ඇඳුම් ඇඳගෙන ඉතින් පොඩි හඳුන්වා දීමක් වගේ එකක් තමයි තිබුණේ.
ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට සින්දුවක් තිබුණා. ඉතින් අපේ සෙන්පයි අයියලාගේ අක්කලාගේ ඊට පස්සේ ඉතින් ලස්සන ඩාන්ස් එකක් තියෙනවා. මේක ඉන්න අපේ විදුෂ අයියා එතකොට ඒගොල්ලෝම කියන සින්දුවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඉන්න බවගොල්ලෝ වෙන්නන්න. අන්න අපේ යුතුය. ඊට පස්සේ අපිට ඉන්න අපේ විදුෂ සේලා ඉන්නවා. කමෙදු අයියා ඉන්නවා. ඉරන්දි එක්ක ඉන්නවා. ඊට පස්සේ ඉතින් ඩාන්ස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඕන. ඉතින් අනුනේ අපේ උමයන් අයියාගේ මේ තියෙන වෙස් නැටුමක් කරේ ආන් ඒ වගේ සීන් එකක් ගන්න. ඒක තමයි මේගොල්ලෝ මේ කිව්වේ. මහගොල්ලන් පෙන්නන්න අපි ඒක බලමු. ඉතින් මම මේකේ දක්වපු විශේෂයක් තමයි ඉතින් ඇත්තටම වෙන රටවල් වල වගේ නෙවෙයි අපේ රටේ නටුවන් නටනවා මුළු ක්‍රවුඩ් එකම පිස්සු වට්ටලා දින්නේ. ඕගොල්ලෝ බලන්න ඉතින් ඔය හැමෝම නැගිටලා ඉතින් අප්පොඩි ගහනවා ඒ කෑ ගහනවා. ඇත්තටම ඉතින් කියන්න වචන නැති තරම් ඉතින් මගේ රටේ දැන් මේ ජපානයේ ඇවිල්ලා දකින්නකොට
මාර සතුටක් එන්නේ ඉතින්. හරි දියානේ අපිට දැන් ඉන්ටර්වියු එකේ ඉතින් අපිට දැන් කන්න අපේ එරන්දි එක්ක කෑම හදන් ගෙනවා. එරන්දි එක්ක මොනවද කෑම හදන් ගන්නේ? පාන්. කොහොමද? පාන් විතර එරන්දි එක්ක පාන් හදන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙන අය ඉතින් යාළුවනේ ඔය එක එක රටවල් පොඩි දාලා එතකොට ඒගොල්ලෝ ස්තුති කරන්නේ කොහොමද වගේ දේවල් ඉතින් ඔය ඒගොල්ලෝගේ භාෂාවලින් ඒව කියලා තියෙනවා. මෙතන තියෙන අය ඉතින් එක එක රටවල් වල ඇඳුම් එහෙම ඉතින් ඔය විලාසිතා ඒවා ඉතින් ඔය එතන ඉන්න කට්ටියන් දීලා ඇඳලා කරලා බලන්න පුළුවන්. ඉතින් ඔය අපේ ලංකාවේ සාරිය ඉතින් ඔය අක්ක කෙනෙක් පිට රට එක්කෙනෙක්ට අඳින සීන් එකක් තියෙන්නේ. යාළුවනේ මොන මොකක්ද දැන් මෙන්න මේ අඳගන්න යන්නේ. අපි බලමු ඉතින් අඳගන්න පුළුවන් මොන වගේද කියලා මන්නම් තේරෙන්නේ නැහැ මොනවද කරන්න කියලා. අපි බලමු අඳගෙන ඉන්න. මේක නම් ඉතින් මේ මොකක් හරි මියන්මාර් අය කරන දෙයක් ඉතින් මොකක්ද කියන්න හරියට මම නම් දන්නේ නැහැ. A2 クラスのタナです。ミャンマーから参りました。好きな日本語はいただきますです。 මෙන්න මේ ඉවෙන්ට් එක නම් ඉතින් මායි ටියා යාළුවනේ.
ඊට පස්සෙත් ඉතින් මෙන්න මේ විදියට ලස්සන නැටුමක් තිබුණා. ඉතින් ඔයගොල්ලෝ බලන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තිබ්බා එක එක රටවල් වල ඉතින් ඒගොල්ලෝ අඳින ඇඳුම් සහ ඔය එක එක විවිධ අංග ඉදිරිපත් කිරීම. ඉතින් මෙන්න විදිහට ආයේ සෙන්පයි අයියලාගේ සින්දුවක් තිබුණා.
ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදියට අක්කා කෙනෙක් ඇවිල්ලා ඇනිමේ එක සිදුවත් කරලා ඉතින් ඒක අද ලස්සනයි. そうだったらいいな。じゃあ今その気持ちを歌で伝えようよ。そうだね。それでは皆さん聞いてください。夢を叶えてドラえもん。心の中いつもいつも描いてる夢を乗せた自分だけの世界地図空を飛んで時を超えて遠い国でもドアを開けてほら行きたいよ今すぐ ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදියට සෝං එකක ඩාන්ස් එක දෙකම එකට තිබ්බාද ඒක නම් කියලා වැඩක් නැහැ කියන්නම ලස්සනයි. ඊට පස්සේ ඉතින් මෙන්න ඊට අපේ හිරුෂයියාගේ සින්දුවක් තිබුණා. ඉතින් ලස්සන සින්දුවක්. ඒකත් ඉතින් ඕගොල්ලෝ අහන්න ඕම. Terima kasih.
dia una Dove mata venderà una dia ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට ආයේ සෙන්පයි අයියලාගේ සින්දුවක් තිබුණා ඉතින් ඒකත් බලන්න ඕගොල්ලෝ දැන් තමයි යාළුවනේ මේක හොඳම කොටස ඉන්නේ අපේ ඉස්කෝලේ සෙන්සලා නැටුමක් ඉදිරිපත් කරනදී අපි බලමු මේක ඒගොල්ලෝගේ නැටුම කොච්චර ලස්සනද කියලා.
れ様でした。はい、皆さんのおかげでとてもいいホツフェスになりました。今までで一番です。はい。で、今からはもう片付けをします。E1 クラス、E2 クラス、料理全員で片付けてください。යාළුවනේ අපේ ෆෙස්ටිවල් එක ඉවරයි. දැන් ඉතින් අපි ගෙදර යන්න හදන්නේ. කට්ටිය ඔය වටේ තියෙන කුණු ගණන් බලන් ඒවා ඉඳලා වේට වටේ පිරිසිදු කරලා ගෙදර යන්න හදන්නේ. ඉතින් අද ඉතින් වීඩියෝ එක ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.